ආයුබෝවන් කියනවා හැමෝටම. ඉතින් රැඳිලා ඉන්න අද මාත් එක්ක අපි යන් අද ඩ්‍රෝන් ස්ප්‍රේන් එකක් බලන්න. ඩ්‍රෝන් එකත් පටවගෙන වාහනේ චෙක් කරගෙන උදේ 6 වෙනකොට අපි යන්න පිටත්. කෘෂිකර්මාන්තය අතින් දියුණු රටවල දැනටමත් භාවිතා කරන නමුත් ලංකාවේ ප්‍රචලිත වෙමින් පවතින සුළු පිරිසක් ප්‍රතිලාභ ලබන තාක්ෂණයේ නව පෙරලියක් බලන්නයි මං අද ඔයගොල්ලොන්ව එක්කගෙන යන්නේ. ටී එකක් එහෙම බීලා දවසේ වැඩ පටන් ගන්නයි අපේ මේ සූදානම. ඉතින් ඔය විදිහට පාරවල් හොයාගෙන ලස්සන තැන් පහු කරගෙන අපි අදාළ ලොකේෂන් එකට ආවා. Rise and shine, the morning breaks. Time to do whatever it takes. Got that fire in our soul, ready now to take control. ඇත්තටම මේ ඩ්‍රෝන් තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලොකු දැනුමක් අපේ ගොවි මහත්තුරුන්ට තවම ලැබිලා නැහැ. Control. Hear the engine start to roar, giving everything and more. We build it up, we make it strong. This is right where we belong. We're ready to go, putting on a show. We're ready to go. වාහනෙන් එළියට ගත්තු ඩ්‍රෝන් එක අද දවසේ අපිට තියෙන මිෂන් එකට සූදානම් කිරීමක් තමයි මෙතන වෙන්නේ. ඩ්‍රෝන් එක සූදානම් කරලා ඉවර වුණාට පස්සේ අපේ ඊළඟ රාජකාරිය තමයි මේ ගොවි මහතාට අදාළ බිම් කොටසේ මැපින් එකක් කරගන්න එක. මේ වගේ මිෂන් එකක් පටන් ගන්න කලින් අපිට දැනුවත් කළ යුතු අදාළ අංශ කීපයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ විස්තර අපි ඉස්සරහට බලමු. ඉතින් මේ සියලු කටයුතු වලින් අනතුරුව අද අපේ මිෂන් එකට ඩ්‍රෝන් එක සූදානම්. ඉතින් මේ අතේ තියෙන රිමෝට් එකෙන් මම මොනවද බලන්න කියලා මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දානවා. ඉතින් මේ මුලින්ම තියෙන්නේ ඩ්‍රෝන් එකේ කැමරා view එක රිමෝට් එකෙන් පේන විදිය. ඉතින් මේ පේන්න තියෙන්නේ මම අර මුලින් කියපු ගොවි මහතාට අදාළ බිම් කොටසේ මම හදාගත්තු මැප් එක. ඉතින් මේ අක්කර 8ක භූමි ප්‍රමාණයක් තමයි මම ස්ප්‍රේ කරන්නේ. ඒ වගේම තමයි අපිට තවත් වැදගත් තොරතුරු රාශියක් බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකෙන්. ඒ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් මම ඉදිරියේදී ගෙනෙන්නම්. ඉතින් මේ ඩ්‍රෝන් එක සම්බන්ධයෙන් සවිස්තරාත්මකව තවත් විස්තර රැසක් සමගින් ආයෙ හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.